එදා හොඳටම වැස්ස දවසක්. බස් නැවතුම් පොලේ මිනිස්සු ගොඩක් හිටියා. ඒ අතරේ ගෑනු ළමයෙක් වාඩි වෙලා හිටියා. පොඩි බෑග් එකකුත් කරේ දාගෙන, පොඩි පාර්සල් එකකුත් අතේ තියාගෙන, දෙයක් ගැන හිත කල්පනා කර වෙන කොහෙදෝ ලෝකෙක තනි වෙලා කිසි කෙනෙක් එක්ක කතා කරන්න, කිසි කෙනෙක් එක්ක hina වෙන්න මොකද එකක් නැතුව ඔහේ බලාගෙන හිටියා. එයා හිටියේ එයාගේ ගෙදර යන ගම. එයා නිකමට එයාගේ ෆෝන් එක බලනවා. මිස් කෝල් එකක්. අම්මගේ කමක් පස්සේ කතා කරා. එයා එහෙම හිතනවා. එහෙම ඉන්න අතරේ එයාට ඇහෙනවා එහා පැත්තේ වාඩි වෙලා හිටපු වයසක ගෙහින් කෙනෙක්. මම බස් හෝල්ට් එකට ආවා. හැබැයි බස් එක ගිහින් මගේ එදිතාව ටිකක් පරක්කු වුණා. මම හිතන්නේ ඊළඟ බස් එක පරක්කු. ඒක එයාට ඇහෙනවා. මම අම්මට කියන්න වෙයිද? එයාගේ අතීතයට එහෙම හිතෙනවා. හැබැයි එයාට ඒක කරන්න තරම් ඒ වෙලාවේ හැඟීමක් එන්නේ නැහැ. බස් එක ආවා. හැමෝම නගිනවා. එයාත් නගිනවා. එයා ෂීට් එකේ ඉඳගෙන ජනේලෙන් දිහා බලාගෙන ඔහේ කල්පනා ලෝකෙක අතරමං වෙලා බලාගෙන ඉන්නවා. බස් එක පිටත් වෙනවා. බස් එක යන අතරේ ආපහු නිකමට ෆෝන් එක බලනවා. අම්මගේ මිස් කෝල් එක තාමත් ස්ක්‍රීන් එකේ තියෙනවා. මම යන්නේ ගෙදරනේ. ගෙදර ගිහින් කතා කරනවා. හදිසි වුණොත් ආයි කෝල් එකක් ගන්නේ. එයා එහෙම හිතනවා. බස් එක ටික ටික ගෙදරට ලං වෙනවා. එයා බස් එකෙන් බහලා ගෙදරට යනවා. ගෙදර දොර අරිනකොට ගෙදර හරිම සයිලන්ට්. කිසිම සද්දයක් බද්දයක් නෑ. අම්මා ඉන්නවා සෝෆා එකේ වාඩි වෙලා. එයාට එකපාර මිස් කෝල් එක මතක් වෙනවා. අම්මා අය කෝල් කරේ. එයා එහෙම අහනවා. අම්මා එතකොට hina වෙලා කියනවා විශේෂ දෙයක් නෑ. මට නිකන් වාගේ කතා අහන්න හිතුණා. එයා ෆෝන් එක දිහා අපහු බලනවා. මිස් කෝල් එක තාමත් ස්ක්‍රීන් එකේ තියෙනවා. ඒ දැන් ඒ කෝල් එක ගන්න එයා ගොඩක් පරක්කු. අපහු කෝල් එකකින් තේරුණා. මේක ඇත්තටම මට වෙච්ච සිදුවීමක්. අපි ජීවිතේ ගොඩක් දේවල් පස්සේ කරන්න කියලා කාලේ. එක මැසේජ් එකක් වෙන්න පුළුවන්, ෆෝන් කෝල් එකක් වෙන්න පුළුවන්, කෙනෙක්ට අවශ්‍ය වෙන පොඩි අවධානයක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක්. ඒ මොහොතේ ඒ දේ ලොකු දෙයක් නෙවෙයි වගේ දැනුණට කෙනෙක්ට ඒක ලොකුම දේ වෙන්න පුළුවන්. කෙනෙක්ට ඒ මොහොත ලොකුම අවශ්‍යතාවය වෙන්න පුළුවන්. අපිට හිතෙනවා තව වෙලාව තියෙනවා කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. ඒ නිසා ජීවිතේට වැදගත් දේවල් ඉස්සරහට දාන්න ඉගෙන ගන්න. කෙනෙක්ව මතක් වුණාම පුළුවන් පළවෙනිම අවස්ථාවේ කතා කරන්න. කවදාවත් අපෝ සමහර විට ඔයාට ඒ අවස්ථාව වෙන්නේ නැති වෙන්න පුළුවන්. කෙනෙක්ට ඔයාව අවශ්‍යයි කියලා තේරුණාම ඒ කෙනාට ඒ අවස්ථාව දෙන්න. සමහර විට ඒ කෙනාට ආයේ අවස්ථාව දෙන්න වෙන කවුරුත්ම නැති වෙන්න පුළුවන්. කාගේ හරි හිතට සතුටක් ගේන්න පුළුවන් නම් ඔයාගේ තප්පරයකින් ඒ අවස්ථාව ඒ කෙනාට දෙන්න. ඔයා ඒ අවස්ථාව ගන්න. ඒක ගැන දෙපාරක් හිතන්න එපා. ඒ වෙලාවේ ඔයා ඉන්න සිටුේෂන් එක ගැන හිතන්න එපා. මොකද දවසක ඒක අපව හරි ගස්සන්න බැරි තරක් වෙන්න පුළුවන්. මතක තියාගන්න. දවසක අඬන්න සිද්ධ වෙන්නේ ලොකු දේවල් අහිමි වුණු නිසා නෙවෙයි. පුංචි මොහොතවල් නොවටිනා තැන් කියලා හිතපු නිසා වෙන්න පුළුවන්. කවදා හරි දවසක මම මේ දේ කරේ නෑ නේද? අපරාධ මට ඒක කරන්න තිබුණා නේද කියලා හිතලා දුක හිතෙන මොහොතක් ඉතුරු කරගෙන යන්න එපා. එහෙනම් මම ඉතින් එන්නම්. පරිස්සමින් ඉන්න. බයි.